සුබ දවසක් වේවා සියලු දෙනාටම. එයාඩ්‍රොප් මනි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තියෙනවා අලුත් වීඩියෝ එකක්. ඉතින් මේක මොනාඩ් ටෙස්ට්නෙට් එක ගැන. ඉතින් මොනාඩ් ටෙස්ට්නෙට් එකේ අප්ඩේට් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ channel එකට ආවට පස්සේ මේ මොනාඩ් ටෙස්ට්නෙට් එකේ වීඩියෝස් දෙකක් මම දාලා තිනවා part 1 part 2 කියලා. ඉතින් ඔයාලා ඒකත් බලලා ඒකේ DApps වල වැඩ කරන්නේ කොහොමද කියලා ඒ වැඩ ටිකත් අනිවාර්යෙන් කරලා තියාගන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොනාඩ් ඔෆිෂියල් Twitter එකෙන් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබුණේ DApp 10ක් ගැන. ඉතින් ඒකේ ඒ විස්තර ටික මම කතා කරනවා අද මේ වීඩියෝ එකේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. රයිට්, මුලින්ම මම කතා කරන්නේ මේ මොනාඩ් එකේ අප්ඩේට් එක ගැන. ඉතින් මේ මොනාඩ් ටෙස්ට්නෙට් එකේ මේගොල්ලෝගේ මේ ට්වීට් ඔෆිෂියල් ට්විටර් පේජ් එකෙම මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න කියලා. ඉතින් මම ඒකේ කිහිපයක් අරගෙන ආවා ඔයාලට කොහොමද වැඩ කරන්න කියලා බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට කොහොමද මේ ටික පාටිසිපේට් කරන්න කියලා බලන්න. රයිට්, මුලින්ම මෙන්න මේ මැජික් කේඩන් කියන මේ NFT මාකට් ප්ලේස් එක ගැන කතා කරනවා. ඉතින් මේකට මුලින්ම ඔයාලා ඇවිල්ලා මෙතනින් වොලට් එක කනෙක්ට් කරගන්න තියෙන්නේ. වොලට් එක කනෙක්ට් කරගෙන මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා NFT. ඉතින් ඔයාලගේ මොනාඩ් තියෙන ප්‍රමාණය හැටියට ඔයාලට මෙතනින් බයි කරන්නත් පුළුවන්. ඒ වගේම බයි කරපුවා ඔයාලට සෙල් කරන්නත් පුළුවන්. ඉතින් මේ කැමති එක සිලෙක්ට් කරලා මේ විදිහට බයි කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට වොලට් එකෙන් පොප් එකක් ඇවිල්ලා අපිට කන්ෆර්ම් කරන්න එනවා. ඉතින් එතකොට අපිට ඒක බයි කරගන්න පුළුවන්. රයිට්, මේ විදිහට කන්ෆර්ම් වෙනවා. රයිට්, එතකොට මේක සෙල් කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් කැමති නම් මේ බයි කරපු එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා බයි කරපු එක. එතකොට මේක සෙල් කරන්න නම් අපිට මෙතන list now කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් අපි කැමති ප්‍රයිස් එකක් මේ විදිහට දාලා අපිට මෙතන list item කියන එක ක්ලික් එකක් දෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් confirm කරගන්න පුළුවන්. right, එතකොට මෙතනින් confirm වෙනවා. right, ඊට පස්සේ ඊළඟ වෙබ්සයිට් එකම ගැන මම කතා කරන්න. ඉතින් මේ කුරු කියන වෙබ්සයිට් එක. ඉතින් මේකට ඇවිල්ලා මුලින්ම ඔයාලා wallet එක connect කරගන්න ඕනේ මේ විදිහට. right, wallet එක connect කරගත්තට පස්සේ මේක ඔයාලට ඩිපොසිට් එකක් කරගන්න ඕනි මොනාඩ් ටෙස්ට්නෙට් මොනාඩ්. එතකොට මෙතනින් ක්ලික් එකක් දුන්නාට පස්සේ මේ විදිහට ඩිපොසිට් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි wallet එක කනෙක්ට් කරලා තියෙන හින්දා අපිට කෙලින්ම මෙතනින් ඩිපොසිට් කරගන්න පුළුවන්. මේ විදිහට ඩිපොසිට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයාලට ඩිපොසිට් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඕන්න මෙතනින් ඇඩ්‍රස් එක කොපි කරගෙන මෙතන ඇඩ්‍රස් එක කොපි කරගෙන ඔයාලට wallet එකෙන් ඩිපොසිට් කරගන්නත් පුළුවන්. right, ඒකත් ඩිපොසිට් කරගත්තට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ ඩිපොසිට් කරගත්තු ටෝකන් එක මෙතනින් බලා ගන්න පුළුවන්. right, එතකොට මෙන්න මෙතන ඔයාලට පොඩි අයිකන් එකක් තියෙයි නිකන් පින්තූරයක් වගේ. එතකොට ඒක උඩ ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දුන්නාම බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒ බොක්ස් එක ඕපන් කරාට පස්සේ ඔයාලට කාඩ් ටිකක් තියෙනවා ඇඩ් කරගන්න. ඉතින් මට දැන් ඒක මෙතනින් පෙන්නන්න විදිහක් නැහැ. මෙතන මගේ තව දවසක් තියෙනවා ඒක ආයෙත් මෙතනින් ක්ලේම් කරගන්න. right, ඒකත් ක්ලේම් කරගත්තට පස්සේ මෙන්න මේ මාකට් කියන ඔප්ෂන් එකට එන්නේ. ඒකට ආවට පස්සේ මේ විදිහට ඔයාලට මාකට් එක බලා ගන්න පුළුවන්. right, මාකට් එක බලාගෙන ඔයාලා මේ විදිහට කැමති එකක් මෙතනින් ක්ලික් එකක් දුන්නාම මෙතන අපිට buy sell කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටෝකන් එක මම දැන් මෙතනින් buy කරනවා 0.0 මේ වගේ ප්‍රමාණයක් දීලා මෙතනින් buy කියන බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා මේක buy කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් sell කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මේකෙන් මට sell කරගන්නත් පුළුවන්. right, මේ විදිහට මෙතනින් දැන් error එකක් එනවා. right, මේ විදිහට ඔන්න ඒකත් complete වුණා. I think මෙතන market කියන option එකට ඇවිල්ලා ඒ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන launch කියන option එකට ආවට පස්සේ මෙතනින් අපිට token එකක් create කරන්න පුළුවන්. එතකොට name එකක් දීලා මෙතනින් symbol එකක් දීලා මෙතනින් photo එකක් upload කරලා මෙතනින් token එක launch කරගන්න පුළුවන්. එතකොට launch cost එක විදිහට 0.5ක මොනාඩ් අපිට token තියෙන්න ඕනි. එතකොට gas fee එකට 0.2ක gas fee එකක් යනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න. right, ඊට පස්සේ
අපි යමු ඊළඟ වෙබ්සයිට් එකට. ඉතින් මෙන්න මේකට තමයි එන්න ඕනි. මේකත් අර වගේම තමයි. මෙතන මුලින්ම ඇවිල්ලා wallet එක කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරගෙන මෙතන swap කියන ඔප්ෂන් එකට එන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට monad කියන token එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් මෙතනින් USDC ඒ වගේ token එකක් මෙතනින් select කරගෙන මේක swap කරගන්න පුළුවන්. right, swap කරගත්තට පස්සේ මෙතන pool කියලා option එකක් තියෙනවා. ඒකට එන්න. ඔයාලා pool කියන option එකට ඇවිල්ලා මෙතන create new pool කියන එකට click එකක් දීලා මෙතනින් basic කියන එකට click එකක් දෙන්න. දැන් අපි අතන මුලින්ම swap එකක් කරගත්තේ monad වලින් monad token USDC වලට swap කරගත්තා නම් එතකොට අපිට මෙතන balance එක දෙකේම බලා ගන්න පුළුවන්. right, එතකොට USDC මේ ප්‍රමාණය තියෙනවා, monad මේ ප්‍රමාණය තියෙනවා. එතකොට ඔයාලා මෙතනින් කැමති ප්‍රමාණය මේ විදිහට දීලා මේකේ liquidity add කරගන්න පුළුවන්. approve USDC කියන එක click එකක් දෙන්න. click එකක් දුන්නාම මෙහෙම confirm කරන්න එනවා. confirm කරලා මෙතනින් add liquidity කියන එකට ආයෙත් click එකක් දෙන්න ඕනි. right, ඊට පස්සේ ආයෙත් අපිට wallet එකෙන් මේ විදිහට confirm කරන්න එනවා. right, confirm කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් liquidity add වුණා. එතකොට ඔයාලට remove කරන්න ඕන මෙතනින් remove liquidity කියන option එකට click එකක් දීලා මෙතනින් 125ක් වගේ දීලා මේක remove කරන්නත් පුළුවන්. right, එතකොට මේකේ තියෙන්නේ swap කරන්න, liquidity add කරන්න, මේ option දෙක තමයි තියෙන්නේ. right, අපි මෙන්න මේ site එක නම් වැඩ කරන්නේ නැහැ තාම. මම මේක ගැන update එකක් ඔයාලට Telegram channel එකට දාන්නම්. ඉතින් ඒකට join වෙලා ඉන්නේ ඒකින් හින්දා මේක ගැන අප්ඩේට් එකක් මම ඒකට අනිවාර්යෙන් දාන්නවා. right, අපි යමු ඊළඟ වෙබ්සයිට් එකට. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක තමයි ඊළඟ එක. මේකට ඇවිල්ලා මුලින්ම ඔයාලා මෙතනින් wallet එක කනෙක්ට් කරගන්න. right, මේ විදිහට wallet එක කනෙක්ට් කරගත්තා පස්සේ right, එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන balance එකක් පේනවා. එතකොට ඒක කොහොමද කරගන්නේ කියලා මෙතන මුලින්ම අපි monad deposit කරගන්න ඕනි. ඉතින් මෙතන click එකක් දීලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් add to balance කියන එකට click එකක් දෙන්න. click එකක් දුන්නාට පස්සේ මේ විදිහට deposit address එකක් පෙන්නනවා. එතකොට මේක මෙතනින් copy කරගන්නවා. copy කරගෙන අපි monad network එකට ඇවිල්ලා මෙතන යම් කිසි ප්‍රමාණයක් මේ විදිහට address එකට send කරගන්න ඕනි. right, මේ විදිහට send කරගත්තට පස්සේ අපේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ monad ප්‍රමාණය add වෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. right, ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක අපිට මෙන්න මේ උඩම link එක click කරන්න. click කරාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් basketball, baseball කියලා මේ game එකක් තියෙනවා. එතකොට මේක අපිට bet කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් කැමති එකක් මෙහෙම select කරගත්තට පස්සේ මෙතනින් ක්‍රීඩකයෝ දෙන්න select කරගන්න ඕනේ. මෙන්න මෙතන click එකක් දීලා ඊට පස්සේ ඔයාලා කැමති නම් මේ විදිහට මේ ක්‍රීඩකයෝ දෙන්නේ select කරගෙන එතකොට මෙතන 0.1ක් තමයි minimum මෙතන අපිට bet කරන්න තියෙන්නේ. එතකොට මේ විදිහට ක්‍රීඩකයෝ දෙන්නේ select කරගෙන මෙතනින් අපි bet එකක් open කරනවා. right, ඊට පස්සේ මේ විදිහට success accept කරනවා. accept කරාට පස්සේ මෙතන my rare link කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා දැන් bet කරපු එක මේ විදිහට add වෙලා තියෙනවා. එතකොට මේක තව පැය 9කින් තමයි අපිට result එක බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන මම ඒ වගේ දාපු එකක් මම lost වෙලා තියෙනවා. මම දාපු bet එක lost වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන තාම දාපු එකක් ඒක තාම live යනවා. ඉතින් මේ දෙකත් අපිට තව පැය 9කින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ site එකේ ඒ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. right, මේ තියෙන්නේ මම කලින් දාපු bet වගේක්. එතකොට මේක මට claim කරගන්න කියලා මෙතනින් දීලා තියෙනවා 0.2ක්. මෙතනින් click එකක් දුන්නාට පස්සේ මේ විදිහට මම දිනපු ඒවයි claim කරගන්න පුළුවන්. right, මෙතනත් මට බලා ගන්න පුළුවන් claim කියලා බටන් එකක් තියෙනවා. right, මේ විදිහට මම win කරපු අය මට reward එක මේ විදිහට claim කරගන්න පුළුවන්. right, ඉතින් මේකේ තියෙන්නේ මේ වැඩ ටික තමයි කරගන්න. right, අපි යමු ඊළඟ site එකට. ඉතින් මේකට එන්න ඕනේ. මේකට ඇවිල්ලා මුලින්ම මේකෙත් අපි MetaMask wallet එක මේ විදිහට connect කරගන්නවා. right,
වොලට් එක කනෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපි විල්ල මුලින්ම මේ විදිහට මැසේජ් එකක් මේ විදිහට සෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට අපේ වොලට් ඇඩ්‍රස් එකත් එක්ක මෙතන මැසේජ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ ස්වැප් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉරි කැලේ තියෙන ට්‍රෙන්ඩින් කියන එකට ක්ලික් එකක් දුන්නාට පස්සේ මේ විදිහට chart එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කැමති එකක් මේ විදිහට join කියලා බටන් එක ක්ලික් කරලා මේ විදිහට අපිට swap එකක් කරගන්න පුළුවන්. right මේ විදිහට swap එකක් අපිට complete කරගන්න පුළුවන්. right ඊට පස්සේ මෙතන මෙන්න මේ reward කියන option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන rank එක තියෙනවා. ඒ වගේම score එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ අපිට Twitter එක connect කරන්නත් පුළුවන් මෙතනට. ඒ වගේ option ටිකක් මේකේ දීලා තියෙනවා. right ඊට පස්සේ මෙතන අපිට referral code එකක් තියෙනවා. ඔයාලා referral කරනවා නම් මේක referral code එකකුත් මෙතන අපිට ලබා දීලා තියෙනවා. right ඊළඟට අපි යමු මෙන්න මේ සයිට් එකට. මේ සයිට් එකට ඇවිල්ලා මුලින්ම ඔයාලා මෙතනින් wallet එක connect කරගන්න. wallet එක මේ විදිහට connect කරගත්තට පස්සේ right wallet එක connect කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපේ ප්‍රොෆයිල් එකට මේ විදිහට යන්නත් පුළුවන්. ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාලගේ name එකක් දීලා ප්‍රොෆයිල් එකේ user name එකක් මේ විදිහට add කරගන්නත් පුළුවන්. මේක මෙතනින් edit කරගන්නත් පුළුවන්. right ඊට පස්සේ මෙතන market කියන option එකට එන්න. market කියන option එකට ආවට පස්සේ අපි ආයෙත් මුලටම එනවා. මුලට ආවට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් monad community කියලා මෙතනින් 4ක් තියෙනවා. ඉතින් මේ කැමති එකකට අපිට මේකෙත් bet කරන්න තමයි තියෙන්නේ. ඔට්ටු දානවා වගේ වැඩක් තමයි මේකෙත් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කැමති එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලට ඔට්ටුවක් දාන්න පුළුවන්. right ඊට කලින් මෙතන task කියන option එකට එන්න. task කියන option එකට ආවට පස්සේ මෙතනින් ඔයාලට daily මේ US මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන click එකක් දුන්නාම USDO කියලා මෙන්න මේ point අපිට claim කරගන්න පුළුවන්. right මෙතන දැන් මට claim කරගන්න බෑ. එතකොට ඔයාලා මෙන්න මේ NFT 8ක් තියෙනවා. මෙන්න මේ NFT 8ම mint කරගෙන තියෙනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට USDO මෙතනින් 100 ගානේ claim කරගන්න පුළුවන්. එතකොට මගේ දැන් 8ක් මම claim කරගෙන තියෙනවා. එතකොට ඒකෙන් මට දැන් තව මේ විදිහට 100ක් මෙතනින් claim කරගන්න පුළුවන්. right එතකොට ඔයාලත් මේ NFT mint කරගෙන තියෙනවා නම් ඔයාලටත් මෙතනින් claim කරගන්න පුළුවන්. එතකොට මේගොල්ලොන්ගේ මේ Twitter එකට join වෙලා ඉන්නවා නම් ඒ ඉතින් 20ක් point වෙනවා. එතකොට Discord එකට Telegram එකට මේ විදිහට join වෙලා ඉන්නවා නම් මෙතනින් ඒ ටිකත් claim කරගන්න පුළුවන්. right ඒ ටික claim කරගත්තට පස්සේ තමයි ඔයාලට මෙතන market එකට ඇවිල්ලා මෙතනින් bet එකක් open කරන්න තියෙන්නේ. right මේ විදිහට මම දැන් මෙතනින් yes කියන එකට පොඩි ප්‍රමාණයක් මේ විදිහට bet කරනවා. මෙතනින් bet කරලා මෙතනින් confirm කියන බටන් එක click කරනවා. right ඒ විදිහට ඔයාලත් මේකේ වැඩ කරගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි දාපු bet එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම කලින් එකක් දාලා තියෙනවා no කියලා. මේ පාර yes කියලා එකක් දාලා තියෙනවා. එතකොට අපිට මේක ඕනනම් sell කියන option එක දීලා sell කරන්නත් පුළුවන්. right මේ site එකේ මේ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මේකත් ඔයාලා කරගන්න. එතකොට මෙතන ඊළඟ site එකට අපි ගිහිල්ලා බලමු. මේකත් මෙන්න මේ වගේ ඒක නම් gaming site එකක් තියෙන. ඉතින් මෙතන ඔයාලා මුලින්ම wallet එක දීලා මෙතනින් wallet එක connect කරගන්න. connect කරගත්තට පස්සේ මෙතන spin එකක් තියෙනවා. අපිට daily මේක spin කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන point ප්‍රමාණයක් add කරගන්න පුළුවන්. right මෙන්න මේ වගේ දැන් මතන
පොයින්් පහක් ඇඩ්ුනා එතකොට මෙතන පොයින්් ප්‍රමාණය වැඩුණා ආට බලාගන්න පුළුවන් රයිට් එතකොට මේකේ ගේම් ප්ලේ කරන කට්ටට මේවයි ගේම් ප්ලේ කරන්නත් පුළුවන් මෙතනින් ආට බලලා ගේම් ප්ලේ කරන කට්ටට ඒ වැඩ ටිකත් කරගන්න පුළුවන් රයිට් ඉතින් මෙන්න මේ සයිට්ටික තමයි මංගත කතා කර මේකේ සයිට් දෙකක් තුනක් වගේ මට කතා කරන්න බැරුණා ඒ දෙක ඒටික මම වාල්ට ටෙල්ග්‍රෑම් චැනල් එකට අනිවාරෙන් අප්ඩේට් එකක් දෙන්න ඉතින් මේ වැඩ ටික පුළුවන් විදිහට දවස ගාන කල්ල තියාගන්න එතකොට ඉස්සරහට රිවෝඩ් එකක් දෙනකොට අපිට රිවෝඩ් එකක් ගන්න ලොකු චාන්ස එකක් තිය කියලා හිතනවා ඒහින්ද අනිවාරෙන් මේ වැඩ ටික කරගන්න ඉතින් වීඩියෝ හොඳයින ලයික එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේ මගේ චැනල් එකට ඔල අලුතෙන් ජෝයින් වුනාන චැනල එක සබස්ක්‍රයිප් කල බෙල් බටන එකත් කලික් කල තියාගන්න මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න්න ගන්න පුළුවන් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්